අදත් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට. අද මම ගේන්නේ ඇත්තටම මගේ ජීවිතේ වුණ දුක්බර සිදුවීමක්. ඒ තමයි මේ දකින්න ඇති ඔයගොල්ලෝ මේට අවුරුදු දෙකකට කලින් තමයි අපිට දරුණු අයිස් වැටීමක් සිදු වුණේ. ඊට වඩා දරුණුම අයිස් වැටීමක් තමයි මේ දවසේ අපි මුණ පෑවේ. හරියටම දවස් මම අද මේ වොයිස් කරන වීඩියෝ එක මීට දවස් දෙකකට කලින් තමයි අපිට අයිස් වැටුනේ. මේක සෑහෙන ලොකු ඩැමේජ් එකක්. වෙනදාට විනාඩි 2 උපරිම 3 යන මේ අයිස් වැටීම විනාඩි 35කට වැඩි කාලයක් අයිස් වැටුණා. මගේ මල් ඩැමේජ් වුණා. ඉතින් මේ වෙනන්න උනට මගේ ඒ වැටිලා ඉතිරිච්ච අයිස් ටික ඔයගොල්ලෝ හිතන්නේ මේක වැඩි ලොකු සයිසස් වලින් වැටුණා. ඉතින් ඒ වැටිලා මගේ මල් වෙනවලු කිසියල්ලම නැති වෙලා ගියා. හරිම දුකයි. මේ මැඩුන ලිලි එක අලුතෙන්ම පිපුණ එකක්. මම දැක්කේ නැහැ මේක අලුත් පාටක්. ඉතින් මම තමයි වුණේ පහුවෙනිදා අපි පුළුවන් විදිහට ඉස්සරහ කොටසස් කරගත්තා. නමුත් මේ පේන ඇති ගස් වටේ මල් තියලා තිනවා. ඒ තමයි අයිස් වැටීමෙන් ගස් ඩැමේජ් වෙයි කියලා මම ගස් යටට කරලා පොට්ස් මේ තියලා තිබ්බා. නමුත් සමහර කොටස් පැල මම ගේ ඇතුළට ගත්තා. ගෑරේජ් එකෙන් තිබ්බා. ඉතින් ඒ නිසා බේරුණත් අර පාත්තිවල මම සමහරලාට හිතන්නේ නැතුව අනේ මේවා මෙච්චර වැටෙන එකක් නෑනේ කියලා ගස් යටින් තියපු පැල එහෙම සෑහෙන ඩැමේජ් වුණා. මේ තියෙන්නේ එහෙම තියලා තියපු පැල. ඉතින් මේ දකින දේසි පැල උනත් ඔයාලට පේනවා ඇති කවුරුහරි ලොකු පොල්ලකින් ගහලා වගේ තමයි ඒ ගස් තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් දරුණු ලෙස ගස් කැඩෙන්න අයිස් වැටුනේ. ඉතින් හරිම දුකයි. ඒ වගේම මගේ හෝලි හුක්ස් ගැන කිව්වොත් ඔයගොල්ලෝ දකින්න ඇති කලින් වීඩියෝස් වලත් මම පෙන්නුවා. මගේ ෆොටෝස් දෙකපු අයත් දන්නවා. මේ හෝලි හුක්ස් ඩබල් පෙටල් කියන මේ වෙරයිටි එක ඇත්තටම මම ජීවත් වෙන ප්‍රදේශයේ කවුරු ළඟවත් නැහැ. ඒගොල්ලෝ උනත් මගෙන් ඉල්ලුවා සීඩ්ස් හැදුනහම අපිට දෙන්න කියලා. අවාසනාවක් තමයි මේ වල සීඩ්ස් හැදෙන්න කලින් මේවා හරියටම ගස් මැද්දෙන් කැඩුනා. ඉතින් එතකොට අපි හැම කෙනෙක්ම දන්නවා එහෙම කැඩුනහම ඒ බීජ හැදෙන්නේ නැහැ. මගදී අත්ත වේලිලා යනවා. ඉතින් මට හස්බන්ඩ් පුළුවන් විදිහට අරක්කු ගහලා මේක හදලා දුන්නා. අපි බලමු ඉතින් සීඩ්ස් මේ යට කොටසේ දැන් මේ හැදිලා තියෙන සීඩ්ස් ටික හරි එකතු කරගත්තොත් ලොකු දෙයක්. මට මේ අත්දැකීම හරි දුකයි කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් මම ළඟ තිබුණ ලොකු පොපි වෙරයිටි එකක්. මම ඒක ගෙන්න ගත්තෙත් නෙදර්ලන්ඩ් සයිට් එකකින්. ඉතින් ඒගොල්ලෝ ළඟ තිබුණේ වෙරයිටිස් මෙහි ඉතාලියේ අය ළඟ තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ පවා මගෙන් ඉල්ලලා තිබුණේ. නමුත් හරිම දුකයි. ඒ වලත් මට සීඩ්ස් ගන්න කලින් අර විදිහටම ওই විදිහටම අයිස් විනාඩි 2ක වගේ අයිස් වැටීමක් වුණේ. මුළු ගස් ටිකම ඩැමේජ් වෙලා ගියා. ඉතින් විනාඩි 2 කියන්නේ අපිට ගහක් ඩැමේජ් කරන්න පුළුවන් අයිස් වැටීමක්. ඒ කියන්නේ ඒ වැටෙන අයිස් වලට පුළුවන් ගස් විනාශ කරන්න. ඉතින් මගේ මල් විතරයි මම පෙන්නන්නේ වීඩියෝ කරලා. එළවලු පාති පැත්තේ යන්නත් බෑ. මම පුල්පුලා විදිහට ගිහලා බැලුවාම ඒවක් වැල් මැදින් කැඩිලා. මොකද පිපින්න වට්ටක්ක පළදාව පළදාව දෙන්න ඕන මෙන්න තිබුණේ. ඉතින් ඩැමේජ් වෙලා ගියා. මට මේකෙන් ඉදිරිපත් කරන්න ඕනේ ස්වාභාවික විපතකට අපේ සතුට විනාශ කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මේ පුංචි විපතකින් අපි මේ විනාශ වෙන දේවල් නිසා අපි අපේ හිත විඳව ගන්න හොඳ නෑ. ඇත්තටම ලොකු දුකක්. මට නම් හරිම මේ ලොකු දුකක් වුණා. නමුත් මේක තමයි ලෝක ස්වභාවය. අපි මේ සියල්ලටම අවනත විය යුතුයි. මේ වීඩියෝ එක මේ ක්ලිප් එක පහුවෙනිදා ඔයගොල්ලෝ පේනවා ඇති පරිසරයේ අඳුරු බව මේ විදිහටම තියෙනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.